මේ ඇයි ටීචර් මට එන්න කිව්වේ? කවුද අපේ ළමයා? කාගේද ඔලුව බලලා තියෙන්නේ? ඉතින් ලහිරු ටීචර් එහෙනම් මොකක් හරි අපේ ළමයාට කරන්න ඉතින් නැත්තම් එහෙම ගහන්නේ නැහැ නේ බොරුව බලන්න. ඒ කියන්නේ මගේ ළමයා හිතලා ගහනවා කියලාද ටීචර් කියන්නේ? හරි මම පන්තියේ ඉන්න තියක ඇත්ත ටීචර්. ඒ වුණාට ඉතින් අපේ ළමයාට මොනවා හරි කරනවා ඇති හිරි හරියක්. ඒකනේ ළමයා ගහන්නේ. නිකන් ගහන්නේ නැහැ ළමයෙක් නේද? ළමයි එහෙම තමයි ටීචර්. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ළමයින්ට හිතෙන දේ ළමයි කරනවනේ. හරි ටීචර් ළමයි හරි ගුරුවරු ඔක්කොම කියනවා තමයි මගේ ළමයා වැරදි කියලා ගුරුවරු ඔක්කොම කියනවා තමයි ටීචර්. හරිද ටීචර්ලාට මේ ඉස්කෝලේ ළමයාව තියාගන්න බැරි නම් ඉස්කෝලේට ළමයා වදයක් වගේ නම් මට වෙන ඉස්කෝලේ තියෙනවා ටීචර්. මම ළමයා වාස් කරගෙන වෙන ඉස්කෝලේකට දාගන්නම්. අපිට මේ රටේ වෙන ඉස්කෝලේ නැතුව නෙමෙයිනේ ටීචර් මේ ඉස්කෝලේට දාලා තියෙන නේද? කොහෙන්ද ඔය ඔච්චර මේ මැංගෝස්? අල්ලපු ගෙදර කියන්නේ මේ පියදාසලා ගෙදරින්? මේ දැන් ඕන් රෙද්ද උසගෙන ඉන්න කලින් ගිහින් හංගා ගනින් ඔය ටික. ඔව් ඔය එලිපිට තියන්න එපා. ඊට පස්සේ ඕන් දැන් එයි ඔව් උඹ හොරකම් කරා කියලා. ඵලයන් ගිහින් ඕන් කාමරේ ඇඳාසෙවත් දාපන්. ගෙඩි කීයක් විතර තියෙනවද? අප්පා හින ගොඩක් තියෙනව නේද? මේ ගිහින් ඔය ටික හංග ගනින් අර ඇඳාසෙට දාපන්කෝ ගිහිල්ලා. කවුද හොරකම් කරේ? අනේ මේ පියදාස මේ උඹලගේ ගෙදර මේ මැංගුස් කඩන්න අපේ කොල්ලන්ට අහේනියක් නෑ. ඔව් අපේ ගෙදර ඕනේ තරම් ගස් තියෙනවා. ඉතින් හැටි දන්නව නම් උඹලා ගිහිල්ලා මැංගුස් ගස් ටිකට මොකක් හරි වැටක්වක් ගහගනින්න. අපිට කරන්න දෙයක් නෑ ඒවට. මොකක්ද ඇහැට දැක්කේ? ඉතින් මං ඇහැට දැක්කම ඒ වෙලාවේ මේ කොල්ලට කියන්න තිබ්බනේ මොනවද හොරකම් කරන්න කියලා ගහේ ඉද්දිම. අනේ උඹලගේ මනුස්සකම් ගැන අපි දන්නව නිකන් ඵලයන්ම බොරු හදන්න නැතුව. මගේ කොල්ල හොරෙක් නෙමෙයි. එච්චරයි ඵලයන්. අනේ ඕ නංගි ඕ. අනේ පුතේ ඔය සෝෆාව ඉරන්න එපා. පොඩි ළමයි ඔහොම තමා ඉතින් දැන් දඟලනවා, කඩනවා, බින්දිනවා එහෙම තමා ඉතින්.